මම මේ ගොඩ කාලයක් තිස්සේ කාර් එකක් ගන්න හීන බල බල ඉන්නේ. හෙලෝ කොහෙද ඉන්නේ? මම මේ 10 ඉඳන් ගේට්ටුව ගාවප්පා. දන්නවද අපි මේ උදේ ඉඳන් වැඩ කවුරු හරි කෙනෙක් කලින් ඉඳන් දැන් වෙනකන් කරන ක්‍රියා ගැන තමයි අද ඔයා හරියටම කියන්න ඉගෙන ගන්න. මාත් එක්කලා මේ කොටස පාඩම් කරගන්න. ඊට පස්සේ පුංචි එකතු කිරීමක් තියෙනවා කරන්න. මෙන්න පාඩම් කරගන්න. has been, have been, ing. Has been, have been, ing. Has been, have been, ing. පුද්ගලයා නිමල් කමල් රවි අර්ජුන මයිකල් ජැක්සන් ඇන්තනි වගේ ඒක වචන කෙනෙක් නම් has been තෝරගන්න. I, you, we, they, my friends, my teachers වගේ බහුවචන කෙනෙක් නම් I ඇතුළු බහුවචන කෙනෙක් නම් have been තෝරගන්න. ඊට පස්සේ ing verb එක තමයි දාන්න තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ අර පොඩි එකතු කිරීමකුත් කරන්න තියෙනවා කියලා. මෙන්න මේක තමයි ඒ. සිකුරාදා ඉඳන් 2020 ඉඳන් උදේ 10 ඉඳන් වගේ යම්කිසි වෙලාවක ඉඳන් කියලා කියන්න since කියන වචනේ පාවිච්චි කරන්න. උදේ ඉඳන් since morning 10 ඉඳන් since 10 2020 ඉඳන් since 2020 ඒත් එක්කම අවුරුදු 10ක් තිස්සේ පැය 5ක් තිස්සේ සති 3ක් තිස්සේ වගේ විහිද යන්න for කියන වචනේ පාවිච්චි කරන්න. අවුරුදු 10ක් තිස්සේ for 10 years පැය 5ක් තිස්සේ for 5 hours සති 20ක් තිස්සේ for 20 weeks. එහෙනම් මතකයිනේ has been have been එක්කලා ing දැම්මා දවස් දෙකක් තිස්සේ වගේ නම් for 2 days කියලා දැම්මා. සිකුරාදා ඉඳන් වගේ නම් since Friday කියලා දැම්මා. මේ for එකයි since එකයි පටල ගන්න එපා. මම හැම වාක්‍යයකම ඔයාලට මතක් කරන්නම්. අපි මුල් වාක්‍ය හරියටම හදාගමු. කාර් එකක් ගන්න සිහින දකින්නට කියන්නේ dream to buy a car. Dream to buy a car. Dream to buy a car. දැන් මතකනේ රටාව has been have been සමගින් ing තමයි දාන්න තියෙන්නේ. has been have been එක්කලා ing. මම ගොඩක් කාලයක් තිස්සේ කාර් එකක් ගන්න හීන දකිනවා. එහෙනම් අයිට මොකක්ද දෙන්නේ? I have been. සිහින දකින්නට කිව්වේ dream කරනවා කියලානේ. ing කරන්න verb එක. Dreaming to buy a car. I have been dreaming to buy a car. ගොඩ කාලයක් තිස්සේ for a long time. For a long time. I have been dreaming to buy a car for a long time. You know, I've been dreaming to buy a car for a long time. මම 10 ඉඳන් ගේට්ටුව ගාව. 10 ඉඳන් කියලා කියන්නේ since 10. මතකයිනේ? නිකන් මෙන්න මේ වගේ වෙලාවෙ ඉඳන් කියලා කියන්නේ since කියන වචනේ. Since 10. ගේට්ටුව ගාව බලන් ඉන්නකොට අපි කියමුකෝ wait at the gate කියලා. Wait at the gate. wait එක ing කරන්න. ඇයි? has been have been එකලා ing නේ දාන්න ඕනේ. එහෙනම් I have been waiting at the gate since 10. I have been waiting at the gate since 10. I have been waiting at the gate since 10. අපි දැන් ගමුද වෙනත් කෙනෙක්ව ඒක වචන කෙනෙක්ව අපි has been try කරන්නත් එපා. එයා මාත් එක්ක වැඩ කරන්නේ ගිය අවුරුද්දේ ඉඳන්. මේ වාක්‍ය රටාවෙන් කියන්නේ කලින් ඉඳන් දැන් වෙනකම් කරන ඒවා. මතකයි නේද? has been have been ing. එයා මාත් එක්කලා වැඩ කරන්නේ ගිය අවුරුද්දේ ඉඳන්. ඔන්න අහගන්න. මාත් එක්කලා වැඩ කරනවාට කියන්නේ work with me. work with me. ing වුණොත් මොකද වෙන්න ඕනේ? working with me. she කියලා ගමුකෝ එහෙනම්. she has been working with me ගිය අවුරුද්දේ ඉඳන්. since last year. She has been working with me since last year. මේ වාක්‍ය පොඩ්ඩක් දිගට යනවා. නමුත් කල්පනා කරලා ලස්සන වාක්‍ය හදන්න හිතර ගන්න ඕනේ. ප්‍රධාන රටාව ඔළුවේ තියාගන්න. has been having ing. has been having ing. has been having ing. has been having ing. 2020 සිට since 2020 අවුරුදු 5ක් තිස්සේ for 5 years. එහෙනම් ලස්සන වාක්‍යයක් හදන්න තියෙන්නේ. කවුරු හරි කෙනෙක් කලින් ඉඳන් දැන් වෙනකම් කරන ක්‍රියා කොහොමද කියන්නේ? has been have been සමග ing. ඔන්න දැන් ඔයාගේ හිතෙනවා මම මේ වීඩියෝ එක බලන්නේ විනාඩි 5ක් තිස්සේ ඉඳන්. අන්න හරි. I have been ing එන්නෝනේ. I have been watching this video for 5 minutes. I have been watching this video for 5 minutes. එහෙනම්
ලස්සන වාක්‍යයක් හදන්න. ඒත් එක්ක මාගේ ලස්සන නම අපිට ඉක්මනට WhatsApp කරන්න. අපි ගාව තියෙනවා ඔයාගේ ඉංග්‍රීසි යන්තම් සන්තම් නැතුව සුපිරියට හදලා දෙන සුපිරි ක්‍රමයක්. විශ්වාස කරන්න අපි ගාව සුපිරි සැලසුමක් තියෙනවා. මම හැමතිස්සෙම අඩු ගන්නවන්නේ මට ඉංග්‍රීසි දැනෙන එම පහසු ක්‍රමයම. එහෙනම් අද මේ ලස්සන වාක්‍ය රටාව ඉගෙන ගත්තාට ජයම වේවා. අනිවාර්ය වාක්‍යයක් කමෙන්ට් කරන්න. එන්න මේ පැත්තට අපේ විස්තර අහලා බලන්න. අපි දෙන්නම් සුපිරි සැලසුමක්. ඔයාගේ ඉංග්‍රීසි සංසංගාල හැදෙන. එහෙනම් ජයම වේවා.